皆さんこんにちはසාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලන්ගේ මගේ channel එකට. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N2 grammar lesson වල lesson number 17 17 දෙස්නේ. ඉතින් අද මාතෘකාව තමයි නනි නනි කනවනයි කියන එක. ඉතින් අපි බලමු මේ කනවනයි කියන එකේ meaning එක තේරුම මොකක්ද කියලා. අපි යම් කිසි දෙයක් නිසා අපහසුතාවයටපත් වීම. ඒ කියන්නේ මොකක් හරි දෙයක් නිසා අපි කොමාරු වෙනවා නේ. අපිට වේදනාවක් දැනෙනවා. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ කනවනයි කියන එක යොදාගෙන වාක්‍ය හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද භාවිතා කරන්න කියලා කියනවා නම් verb ek yoshi nake yoshi එක්කලා මේක භාවිතා කරන්න පුළුවන් verb එකක් නම් te form එකකින් නේ teke වලින් ek yoshi නම් පුතේ කියන එක එකතු කරලා nake yoshi නම් de කියන එක එකතු කරලා ඒකට කනවනයි කියන වචනේ එකතු කරනවා. ඉතින් අපි බලමු මේ කනවනයි එක්කලා වාක්‍ය හැදෙන්නේ කොහොමද කියලා. බලන්න පළවෙනි එක ශීගෝතෝ ගා ඉසෝගාසිකුතේ කනවනයි කියලා කියනවානේ. ශීගෝතෝ ගා ඉසෝගාසිකුතේ කනවනයි. ඒ කියන්නේ ශීගෝතෝ ඒ කියන්නේ රැකියාව ඉසෝගාසි කියලා කියන්නේ අපි කාර්යබහුලයිනේ. කාර්යබහුල නිසා ඉසෝගාසි කියලා කියන්නේ ඉතින් ඊකේ යෝෂන් නේ. එහෙනම් අපි කුතේ කියන එක එකතු කරලා කනවනයි කියලා කියනවානේ. ඒ කියන්නේ මම රස්සාව මේ කාර්යබහුල නිසා මම අපහසුතාවෙන් ඉන්නේ මට හරි වේදනයි නේද? ඒ කියන්නේ මට හරි අපහසුයි කියන අදහසක් තමයි තියෙන්නේ නේ. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ කනවනයි කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න දෙවෙනි එක අනෝහිතෝ නොහනසිවා නගසුගිතේ කීතේ කනවනයි කියලා කියනවානේ. අනෝහිතෝ ඒ පුද්ගලයාගේනේ හනසි අපි කතාවනේ වා නගසුගිතේ නගසුගිතේ දිග වැඩි නිසා කීතේ අහලා කනවනයි අපි අහගෙන ඉඳලා අපහසුතාවයට එපා වෙලා ඉන්නේ නේ අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න තුන්වෙනි එක සයිකින් නොතෙන්කිවා ෆුවන්දේ කනවනයි කියලා කියනවානේ. සයිකින් නෝ තෙන්කිවානේ මේ දවස්වල කාලගුණය ෆුවන් අවිශ්වාසය කියන්නේ අපි විශ්වාසයක් නැහැ නේද? දේ ෆුවන් නා කියන්නේ නාකේ යොෂක් නිසා දේ කියන එක එකතු කරලා කනවනයි කියලා කියනවානේ. ඒ කියන්නේ මේ දවස්වල කාලගුණය අවිශ්වාස නිසා එහෙම නැත්නම් විශ්වාස කරන්න බැරි නිසා අපි අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක මේ කනවනයි කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි තව උදාහරණ අරගෙන බලමු කොහොමද මේ කනවනයි වාක්‍යවල යෙදෙන්නේ කියලා. හොඳයි බලන්න ඊළඟ එක හතරවෙනි වාක්‍යය කොනොහෙයාවා සමුකුතේ කනවනයි කියලා කියනවානේ. කොනොහෙයාවා සමුකුතේ කනවනයි. ඒ කියන්නේ මේ කාමරය සීතල සමුයි කියන අපි සීතලයිනේ. එතකොට ඊකේ යොෂක් නිසා කුතේ කියන එක එකතු කරලා සමුකුතේ සීතල දරා ගන්න බෑ. මේ මම අපහසුතාවයටපත් වෙලා ඉන්නේ නේ. ඒ සීතල නිසා අපහසුයි. අන්න ඒ වගේ අවස්ථාව. සීතල දරා ගන්න බෑ. මේ එහා එකේ මේ කාමරේ සීතල වැඩි කියන අදහසනේ. අන්න ඒ වගේ අවස්ථාවට අපිට මේ කනවනයි කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් බලන්න පස්වෙනි එක අසකරා අරුකි 50 ස්කාරේතේ කනවනයි කියලා කියනවානේ. අසකරා අරුකි 50 අරුකි 50 අසකරා උදේ ඉඳලා අරුකි 50 කියලා කියනවා අපි ඇවිදිමින් ඉඳලා කියන අදහසනේ. ඇවිදිමින් දිගටම ඇවිදිමින් ඉඳලා කියන අදහසනේ. අරුකි 50 කියලා කියනවානේ. ඒ කියන්නේ දිගටම ඇවිද්දා. ඇවිදලා ස්කාරේතේ කනවනයි මහන්සි ස්කාරෙමස් නේ. ස්කාරෙමස් කියලා කියනවා මහන්සි කියන එක. ඉතින් ස්කාරේතේ තේ ෆෝම් එකේ නේ ක්‍රියාපදයක් නේ. දේ කනවනයි කියලා කියනවානේ. ඉතින් මහන්සි නිසා මම අපහසුතාවයටපත් වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපහසුයි මට නේද? කියන අදහසනේ. උදේ ඉඳන් ඇවිදලා මට මහන්සි නිසා මම අපහසුතාවයටපත් වෙලා ඉන්නේ කියන අදහස. අන්න ඒ වගේ වෙලාවට අපිට මේ කනවනයි කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම N2 grammar lesson එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් එනකන් ගිහින් එන්න. මිතේ කුරේතේ අරිගාතෝ